දැන් එන්න ගොවීන්ගෙන් විරෝධය වැඩි වෙලා තියෙනවා මේ වී සඳහා මිල නියම කිරීමේදී. ඔවුන් කියනවා 100ටත් වඩා අඩු මිලක් තියෙන්නේ. හැබැයි වත්මන් ආණ්ඩුව අපිත් එක්ක ගොවි බිමේ ඉද්දී සටන් සගයෙක් විදියට ඉද්දී නම් කිව්වේ 150ට දෙනවා කියලා. හැබැයි තාමත් ආණ්ඩුව මේ 150 කියන සීමාවට යන්න වීවලට මොකක් හරි කටයුත්තක් ක්‍රියාමාර්ගයක් ගන්නවද නැත්නම් දැන් කලින් කිව්ව විදිහට ඇත්තටම සටන් බිමේදී කිව්වනේ කෘෂිකර්ම ඇමති දැන් ඉන්න ඇමති සහ නියෝජ්‍ය ඇමති දෙන්නම විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි ඔවුන් ගොවි බිමේදී මේ ගැන කතා කරා නිරන්තරයෙන්. ආණ්ඩුව විදිහට 150ක මිලක් ලබා දීම හෝ ඊට ආසන්න මිලක් ලබා දීම ගැන මොනවා හරි කටයුත්තක් අරගන්න පියවරක් අරන් තියනවද මේ ගොවි විරෝධය නිසා? අපි වීවල සහතික මිල සකස් කරන්නේ හෙක්ටර් කොප්පය ගඩුව ගොවි පරීක්ෂණ මධ්‍යස්ථානයේ ඇතුළු ඒ ආයතන වල ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන පදනම් කරගෙන. ඒකට යන ඇත්ත පිරිවැය මොකද්ද? ගොවියාට ජීවත් වීම සඳහා අවශ්‍ය කරන ප්‍රලාභය කුමක්ද කියන එක සම්බන්ධයෙන් සියල්ල ගණන් හදලා බලලා යම් සහතික මිලක් අපි ප්‍රකාශයට පත් කරනවා. ඒ සහතික මිල ප්‍රකාශයට පත් කිරීමේදී වී වලින් අතරලා හරියන්නේ නැහැ. වී වලින් හාල් හදනවා. ඒ නිසා සහල් මිල කොතරම් දුරකට ඉහළයිද කියන එකත් පිළිබඳව සලකා බලමින්ම තමයි වී වල සහතික මිල නිකුත් කරන්න වෙන්නේ. ඉතින් වී කියන්නේ සහල් නොසලකා වී වල මිල ප්‍රකාශයට පත් කරන්න බෑ. සටන් බිමේ ඉද්දී ගොවි පරීක්ෂණ ආයතනයේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පරීක්ෂණ ආයතනයේ ඒ මිල ගණන් සැසඳන ආකාරය හදන ආකාරය සම්බන්ධයෙන් අවබෝධයක් තිබෙන්නේ නැති හින්දාද ඒ වගේ සටන් බිමේදී ඔය 150 කතාව කිව්වේ. දැන් නිරන්තරයෙන් කතා බහට ලක් වෙන ඉඳ මම ඒක ඇහුවේ 150ට ආසන ගණන්ක්වත් දෙන්නේ නැද්ද කියලා. නේද රජයට සහතික මිලක් නිකුත් කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඊට වඩා වැඩි ගානකට දෙන්න පුළුවන් ඒක අපේ ප්‍රශ්නයක් නෑ. නමුත් රජයට කරන්න පුළුවන්කම තියෙන මේක තමයි. වී කිලෝ එකක නිෂ්පාදන වියදම 154ක් වෙනවා. පෞගිය කන්න වෙනකොට ආණ්ඩුව නිකුත් කෙරුවා වී කිලෝ එකක මිල රුපියල් 120යි. දැන් ඒකත් එතනින් පල්ලෙහාට අවිල්ලා දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කියනවා වී කිලෝ එකක් රුපියල් 100යි. නාඩු වලට. එතකොට සම්බා කීලි සම්බා විකුණන්නේ ඉන්දියාව. එහෙම නැත්නම් පාකිස්තානෙට. ඒව කොහටද විකුණන්නේ? ඒවත් මේ ගොවියෝ නිෂ්පාදනය කරන්නේ. එhmenan මෙන්න මේකත් එක්ක රුපියල් 100ක් කියලා වී කිලෝ එක රනිල් වික්‍රමසිංහ කොහොමද තීන්දුව මොන මිල සූත්‍රයට අනුවද ඒක ගත්තේ?